Hi guys, welcome back with another video. ඔන්න තවත් අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. අද වීඩියෝ එකෙන් මම කතා කරන්න හදන්නේ පොඩ්ඩක් ඉඳගෙන ඉන්නක. Okay. අද වීඩියෝ එකෙන් මම කතා කරන්න හදන්නේ මෙන්න මේ face tools ගැන. මෙන්න මේ face tool වලින් මොකද්ද හොඳම effective face tool එක කියලා සහ ඇත්තටම මේවා වැඩ කරනවද? ඇත්තටම මේවෙන් results තියෙනවද කියලා තමයි අද අපි කතා කරන්න හදන්නේ. ඉතින් මේ වීඩියෝ එක ගත්තොත් මේ වීඩියෝ එක මගේ honest review එකක් තමයි මම මේ වීඩියෝ එකෙන් දෙන්නේ. නැත්තම් කිසිම විදියට එහෙම ගත්තොත් කිසිම විදියට paid promotion එකක්වත් මම මේක ආගත් pages promote කරනවවත් නෙමෙයි. මේ තුනම මම ගත්තේ සල්ලි දීලා ඩුබායි වල Noon කියලා app එකක් තියෙනවා. අන්න ඒ app එකෙන් තමයි මේ තුනම purchase කරේ. But හොඳ නැති දෙයට හොඳ නැහැ කියලා කියන්නේ මම දෙපාරක් හිතන්නේ නැහැ. So මම දැන් අද මේ තුනෙන් මොනවද හොඳ මොනවද නරක කියලා ඔයාලට එක්ස්ප්ලেইন කරනවා. ඉතින් වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න සහ ඔයාට මේ වීඩියෝ එක වැදගත් වෙයි සහ ඔයා මෙන්න මේක වුණා. ඉතින් මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වෙයි. ඔයා දැනටමත් මේ වගේ ප්‍රොඩක්ට් එකක් පර්චේස් කරන්න යන කෙනෙක් නම් ඔයාගේ සල්ලි නාස්ති කරගන්න ඉස්සෙල්ලා ඔයාට මේ වීඩියෝ එක හම්බුනා නම් ඔයා සෑහෙන ලකී කෙනෙක්. ඔයාගේ කීයක් හරි මං ඉතුරු කරලා දෙනවනේ. ඉතින් හරි. පළවෙනියට අපි කතා කරමු මෙන්න මේ ගුවාෂායක ගැන. ඔයාලා ගොඩක් වෙලාට මේ ගුවාෂායක මගේ වීඩියෝස් වල දැකලා තියෙනවා සහ ගුවාෂායක ගැන මම වෙනම වීඩියෝ එකක් කරලා තියෙනවා. ගුවාෂායක කියලා කියන face tool අතරින් මම පාවිච්චි කරපු one of my favorite face tool එකක්. ඒ කියලා කියන්නේ මගේ හැත්තටම මම ආසම face tool එකක් තමයි මෙන්න මේ ගුවාෂායක කියලා කියන්නේ. මොකද ඒ තරම් හොඳ benefits තියෙනවා. benefits වලට අමතරව ගුවාෂායකකින් massage කරද්දී ඔයාට ඒ හම්බෙන relaxation එක කියලා වැඩක් නැහැ. ඒක ඇත්තක් බොරුවක් නෙමෙයි 100%ක් එක මම තහවුරු කරනවා. but ඔයාලා මේ ගුවාෂායක හරි authentic material එකකින් හදපු ගුවාෂායකක් වෙන්න ඕනේ. ගුවාෂායකක් තෝරගනිද්දී එක්ක jade පාෂාණයෙන් හෝ rose quartz පාෂාණයෙන් හෝ මේක stainless steel material එකකින් නිෂ්පාදනය කරලා තියෙන ගුවාෂායකක් තෝරගන්න. ඔයාගේ ගුවාෂායක ප්ලාස්ටික් කෑල්ලක් නම් ඒකෙන් කිසිම ඔයාලට රිසල්ට් එකක් හම්බෙන්නේ නැහැ. ඒක වැඩක් නැහැ. විසි කරලා දාන්න එක්ක පුච්චලා දාන්න. නැත්තම් ඔයා මිලදී ගත්ත page එකටම ආයි දෙන්න. ඉතින් ඔයාගේ ගුවාෂායකෙන් මෙන්න මේ වගේ ශබ්දයක් එන්න ඕනේ සහ මෙන්න මේක ඔරිජිනල් ජේඩ් පාෂාණයෙන් මේවා කරලා තියෙන්න ඕනේ. ගුවාෂායකකින් මසාජ් කරද්දී දැනෙන රිලැක්සේෂන් එක ඇත්තටම කිව්වොත් කියලා වැඩක් නැහැ. ඉතින් ගුවාෂායකේ මෙන්න මේ පාර්ට් එක අපිට පාවිච්චි කරන්න පුළුවන් අපේ ජෝ ලයින් එක ඉම්ප්‍රූව් කරගන්න ජෝ ලයින් එකේ හැඩය පවත්වාගෙන යන්න මෙන්න මේක යූස් කර මේ කොටස පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තමයි මගේ මෙන්න මේ eyebrows lift කරන්න ඔයාලට මේ ගුවාෂායක පාවිච්චි කරන්න පුළුවන්. ඔයාලට මම පෙන්නන්නම්. මම මේක already මගේ face එකට මම moisturizer දාලා තියෙන්නේ. ගුවාෂායකක් පාවිච්චි කරන්න ඉස්සෙල්ලා ඔයා අනිවාර්යයෙන්ම moisturize කරගෙන ඉන්න face එක moisturizer apply කරන්න නැතුව හෝ නැත්නම් ඔයා favorite ඔයාගේ oil එකක් පාවිච්චි කරන්න ඕනේ ගුවාෂායකක් පාවිච්චි කරන්න ඉස්සෙල්ලා. ඉතින් මේ පේනවනේ මේම ඔයාගේ මේ කෑල්ල ඔයාගේ eyebrows lift කරන්නත් පාවිච්චි කරන්න පුළුවන්. මේකෙන් කොහොමද මසාජ් කරන්නේ කියලා මම වෙනම වීඩියෝ එකක් තියෙනවා. ඒ නිසා වීඩියෝ එක ගිහිල්ලා බලන්න. ඉතින් මේක පොඩි රිමයින්ඩ් කිරීමක් විතරයි. මේ කෑල්ල ජෝ ලයින් එකට මසාජ් කරන්න ගන්න පුළුවන්. සහ මේ ලොකු කෑල්ල ඔයාලට පුළුවන් මෙහෙම අල්ලලා face එක මෙහෙම lift කරන්න මසාජ් කරන්න. but හරිම හිමින් හරිම මෘදුව තමයි කරන්න ඕනේ. මේක මෙහෙම මෙහෙම අර රෙදි අතුල්ලනවා වගේ අතුල්ලන්න යන්න එපා face එකේ. හරිම soft එකට කරන්න especially වාගේ around eyes මේ area එකේ හරිම gentle විදියට තමයි කරන්න ඕනේ. ඉතින් අර කිව්වා වගේ මම අනිවාර්යෙන් කියන්නේ ගුවාෂායකක් මේක use කරන්න ඉස්සෙල්ලා ඔයාක face එක oil කරගෙන ඉන්න ඕනේ. නැත්නම් face එකට damage එන්න පුළුවන්. face එක wrinkles එන්න පුළුවන්, irritations එන්න පුළුවන්. ඉතින් මේක ඇත්තටම කිව්වොත් ඔයාගේ face එක විතර නෙමෙයි මම මේක face එකට විතර නෙමෙයි පාවිච්චි කරන්නේ. මම මේක අත් දෙක මසාජ් කරන්නේ. එතකොට මේ ප්‍රදේශ මසාජ් කරන්න. එතන මේ බෙල්ල මේ හරිය. එතකොට මේ හරිය මෙන්න මේ කොටස පාවිච්චි කරලා මේ හරිය මසාජ් කරද්දී පට්ටම රිලැක්සේෂන් එකක් දැනෙනවා. ඉතින් මම මුළු ඇඟම පොඩි තෙරපි එකක් දෙන්න මගේ මේ ගුවාෂායක පාවිච්චි කරනවා. ඉතින් ගුවාෂා පාවිච්චි කරන අය දන්නවා මාරම රිලැක්ස් එකක් හම්බෙනවා. රැට නිදා ගන්න යන ඉස්සෙල්ලා ඔයා වෙනුවෙන් විනාඩි 20ක් අඩුම තරමේ විනාඩි 15ක් වෙන් කරලා ඒකෙන් විනාඩි 10ක්වත් ගුවාෂායකකින් face එක වගේ body එක මසාජ් කරන්න. ඔයාට හම්බෙන relaxation එක ඔයාට බලා ගන්න පුළුවන්. සහ highly recommend
මේක මේ ෆේස් ටූල් එක ගොඩක් ජනප්‍රියයි සහ ගොඩක් සෙලිබ්‍රිටිස්ලා අතරත් මේක ජනප්‍රියයි. ස්පෙෂලි ඔයාලා දැකලා ඇති කෙන්ඩල් ජෙනර්ගේ ගුවාෂ් එක ගැන වීඩියෝ එකක්. ඒක ඉන්ස්ටන්ට් රිසල්ට් ඔයාලට බලා ගන්න පුළුවන්. ගුවාෂ් එක පාවිච්චි කරන්න ඉස්සෙල්ලා ඔයාලට පුළුවන් මේක හොඳට සැනිටයිස් කරගන්න සහ ගුවාෂ් එක ඔයාලට ෆ්‍රිජ් එකේ දාලා තියලා ඊට පස්සේ අරගෙන ෆේස් එක මසාජ් කරන්න පාවිච්චි කරන්න පුළුවන් නම් සෑහෙන හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය ටික තමයි ගුවාෂ් එකක් ගැන කියන්න තියෙන්නේ. ගුවාෂ් එක තෝරගන්නදී හරි ඔතෙන්ටික් ගුවාෂ් එකක් තෝරගන්න සහ පොඩ්ඩක් රිවිව්ස් බලන්න. මම ලංකාවේ නම් දැනට දන්නේ නැහැ මට කොහෙන්ද ගුවාෂ් එකක් ගන්න පුළුවන් කියලා. ගුවාෂ් පර්චේස් කරන්න පුළුවන් කියලා. ඒ නිසා මට පොඩ්ඩක් විතර මට මේකට යටින් කමෙන්ට් එකක් දාන්න. ඔයාලා දන්නවනේ ඔයා දැනටමත් ගුවාෂ් පාවිච්චි කරන කෙනෙක් නම් ඒ ගැනත් කමෙන්ට් එකක් දාන්න. ගොඩක් අය කියන දෙයක් තමයි අපිත් ඕක පාවිච්චි කරලා වැඩක් නැහැ නේ කියලා. එකක් තමයි ඔයා හරි ගුවාෂ් එකක් තෝරගෙන නැහැ සහ හරි මෙතඩ් එක පාවිච්චි කරලා නැහැ සහ ඔයා කොන්සිස්ටන්සි එක ඒ කියලා කියනවා මේක එක දිගට කරලා නැහැ. මේක මේවා දවසක් ෆේස් එක මසාජ් කරනවා ආයෙවා දවස් 3ක් මසාජ් නොකර ඉන්නවා ආයෙ ඊළඟ දවසේ කරනවා එහෙම නෙමෙයි. හොඳ රිසල්ට් එකක් බලා ගන්න ඕන නම් මේක හැමදාම කරන්න ඕනේ. අඩුම දවසක් කර දවසක්වත් කරන්න ඕනේ. ගුවාෂ් වලින් මසාජ් කරද්දී ගොඩක් අය කරන වැරද්දක් තමයි මේ ෆේස් එක උනත් මෙහෙම මසාජ් කරනවා. එහෙම මසාජ් කරන්නේ නැහැ. හැමතිස්සෙම අපි උඩ අතට තමයි ෆේස් එකක් හෝ වේවා බෙල්ල හෝ වේවා මසාජ් කරද්දී උඩ අතට තමයි මසාජ් කරන්නේ. එතකොට තමයි ෆේස් එක පොඩ්ඩක් ලිෆ්ට් වෙච්ච ගතියක් දෙන්නේ සහ ෆේස් එක ලිෆ්ට් කරන්න උදව් වෙන්නේ. ඔය කාරණු ටික මතක තියාගෙන දැන් අපි යමු දෙවෙනි ෆේස් ටූල් එක රිමූව් කරන්න. මෙන්න මේක මේ ඇට දෙක වගේ මොකද මට කමෙන්ට් එකක් මතක් වුණා කවුරු හරි දාලා තිබ්බ මොකද්ද බං ඔය ඇට දෙකක් වගේ තියෙන මේ ගැජට් එක කියලා. මේකත් මම නූන් එකෙන් තමයි පර්චේස් කරේ. මේකට කියනවා 3D face roller කියලා. මේකේ මේ බෝල්ස් දෙක ටිකක් ලොකු බෝල්ස් දෙකක් මේ ටිකක් විතර ලොකුයි. ඉතින් මත්තර මොකද ඒක මම පර්චේස් කරපු එකේ වැරද්ද. මොකද මේක පාවිච්චි කරන්න පුළුවන් ජෝ ලයින් එකට විතරයි. මේ ප්‍රදේශ වලට පාවිච්චි කරන්න බෑ. ඒ නිසා ජෝ ලයින් එකටයි ඔයාගේ බෙල්ල මසාජ් කරගන්න මෙන්න ආව් අම්මෝ මම පියසින් එකක් කරාද මෙතන මේක වැදුනා. ඉතින් බෙල්ල එහෙම මසාජ් කරගන්න මාරම හොඳයි. ඊට අමතරව ඔයාට වාගේ බොඩි පාර්ට් එක කියලා කියන අත් දෙක මෙන්න මේ හරිය මසාජ් කරගන්නත් මේක පාවිච්චි කරන්න පුළුවන්. හරිම හොඳට මසාජ් වෙනවා. ඔයා මේක නිකමට 3D මේ ෆේස් රෝල් එක ඔයාගා තියෙන ලොකු ෆේස් රෝල් එකක් නම් මේ වගේ මේ හරියට පොඩක් මසාජ් කරලා බලන්න. ඔයාගේ මසාජ් වෙන විදිය බලා ගන්න. Oh my god. නිවන් යනවා වගේ. ඉතින් අන්නේ ඇත්තටම කිව්වොත් මේ අපි ලකුණු දුන්නේ නැහනේ. හරි. අපිට ගුවාෂ් එකට දෙන්න පුළුවන් 10න් 10. හරි. අපි දැන් මේකට දුන්නොත් මේකට කීයක්ද අපිට ලකුණු දෙන්න පුළුවන් මෙන්න මේකට මේ ෆේස් රෝල් එකට මේ 3D ෆේස් රෝල් එකට මේකට අපිට දෙන්න පුළුවන් 10න් 9ක් වගේ තමයි ගොඩක් වෙලාවට දෙන්න පුළුවන්. හැබැයි මේක ජෝ ලයින් එක මසාජ් කරනවා නම් පට්ට මොකද රිසල්ට් එකක් ගන්න පුළුවන්. ඒකත් හැමදාම මසාජ් කරන්න අමතක කරන්න එපා. ඊළඟට අපි යමු අපේ වැදගත්ම ෆේස් ටූල් එක ගැන කතා කරන්න. ඔයා මේක ගොඩක් අය ඇහුවා මේක ගැන. මම මේක ගැන ගොඩක් වෙලාවට ෂෝට් වීඩියෝ එකකුත් කරා TikTok එකේ. බට් මේක මගේ YouTube audience එකට මම මේක කරන්නේ දැනගන්නත් එක්ක. මෙන්න මේ මම මේක charger එකට ගහලා තියෙන charge එක නැති වෙලා තියෙන්නේ. charge එක පොඩ්ඩක්වත් නැහැ. ඉතින් මෙන්න මේ face tool එක ගැන කතා කරොත් මෙන්න මේකත් මම ගත්තේ ඩුබායි වල noon කියලා app එකක් තියෙනවා. ඒ app එකෙන් තමයි order කරගත්තේ. හැබැයි බැලුවාම නම් හොඳ මේ reviews තිබ්බා. හැබැයි ඉතින් මම කියන්නම් මගේ honest opinion idea එක මෙන්න මේ face tool එක ගැන. මේ face tool එක හොඳද? මේකේ results තියනවාද? මොකද්ද මේක මේ face tool එක ආවේ තව එකක් එක්ක blackhead remove කරන එකක් එක්ක. එතකොට මුළු ඔක්කොම වුණා 180 ගාණක්. දිරහම් 180 ගාණක් කියන්නේ ඒ කාලේ හරියට දිරහම් 80 ගාණනේ තිබ්බේ 80 වැඩි කිරීම 180 මට ගණන් බෑ පොඩ්ඩක් කැලේ ගන්න නැද්ද අයියෝ 80 වැඩි කරලා 180 වැඩි කරලා බලන්න කොහොමද 11000ක් නෑ 15000 ඔව් ඒ ගාන වගේ එනවනේ කොහොමද එනවා මේ 80 වැඩි කිරීම අයියෝ ගණන් බෑ පාර අනේ ඔයාලා වැඩි කරගෙන බලන්න මට කැල්ලේ ගන්න නෑ ඉතින් මේක ගත්තාම මේකත් ෆේස් එක මසාජ් කරන්න තමයි කියන්නේ මේක රෙඩ් ලයිට් එකක් එනවා බ්ලූ ලයිට් එකක් එනවා yellow ලයිට් එකක් එනවා තොරණක වගේ මේ ඩිවයිස් එක මේ තුනත් අතරින් මේ තුන ගැන නේද අපි කතා කරන්නේ ඇත්තටම කිව්වොත් much love වැඩ කඩ නැති මගුලා
මේ රෙද්ද මං ගත්තේ මගේ සල්ලිත් අපරාධේ කිසිම එහෙම ලොකුවට නෑ බොරු ෂෝ ඔෆ් එක විතරයි මේකට මං ගොඩක් මගේ වීඩියෝ වල කරන්නේ ඇත්තටම කිව්වොත් බොරුවට කියන්නේ අර පොඩ්ඩක් අර ඇඩ් එකක් ගන්න විතරයි මේක කරන්නේ බට් මේක මගෙන් අහපු කිසිම කෙනෙක්ට මම රෙකමන්ඩ් කරේ නෑ මම ගොඩක් අයට වීඩියෝ එකකුත් කළා දැම්ම අනේ මේක ගන්න එපා වැඩක් නෑ කියලා ඇත්තටම කිව්වොත් වැඩක් නෑ මේක කිසිම දෙයක් එහෙම ලොකුවට වෙන්නේ නෑ ෆේස් එක මසාජ් කරන්න බෑ හැබැයි මෙන්න මේ අන්ඩර් අයිස් සමහරවිට මසාජ් වෙන්නේ නැහැ. ඉක්මනට බැටරිත් බහිනවා. කිසිම වැඩක් නැහැ. හැබැයි අන්ඩර් අයි මසාජ් කරගන්න ටිකක් විතර හොඳයි. ඒ වුණාට ඔයාලට අන්ඩර් අයි මසාජ් කරගන්න මේ රුපියල් 15000 දීලා මේ වගේ විකාර ගන්න ඕනේ නැහැ. මේවා ඇත්තටම කිව්වොත් මගේ සල්ලි නාස්ති වෙච්ච වැඩ. මේ ඉතින් ඔයාලට මේ ෆින්ගර්ස් මේ අත් දෙකේ මේ ඇඟිලි දෙක පාවිච්චි කරලා අන්ඩර් අයි මසාජ් කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට කියන්න තියෙන්නේ ෆේස් ටූල් පාවිච්චි කරද්දී ඇත්තටම කිව්වොත් මෙන්න මේ වගේ මැනුවල් ෆේස් මැනුවල් දේවල් වලින් රිසල්ට්ස් තියෙනවා මේ වගේ විකාර වලට වැඩිය. දැන් අලුතෙන් ඇවිල්ලා තියෙනවා ගොඩක් වෙලාවට අර බ්ලැක් හෙඩ් වැකියුම් එකක් තියෙන්නේ. ළමයි මම දැකලා තියෙනවා තඩි කුරුලා තියෙන ෆේස් වලත් ඒ බ්ලැක් හෙඩ් වැකියුම් එක අල්ලගෙන යනවා. ඇත්තටම හොඳ නෑ. සහ ඔයාගේ ෆේස් එක සෑහෙන ඩැමේජ් කරන එකක් තමයි මේ බ්ලැක් හෙඩ් වැකියුම් මැෂින් එක කියලා කියන්නේ. but මේ වගේ black head vacuum machine එකක් තියෙන black head වලට අත් සමහර අය ගොඩක් අය පොකුරු pimple තියෙන face වලටත් ඒක අල්ලගෙන ඉන්නකොට pimple එක මෙහෙම කරලා ඇදිලා එනවා මේකෙන් වෙන්නේ ඔයාගේ එකක් ඔයාට පහුවට යද්දී ඔයාගේ scars එනවා සහ open pores හැදෙන්න ප්‍රධාන හේතුවක් තමයි මෙන්න මේකෙන් pimple අයින් කරන එක pimple එකක් ආවහම ඔයාලට මම කොච්චර කියලා දෙනවද pimple එක pop කරන්න යන්න එපා pimple එක මිරිකන්නවත් පුපුරවන්නවත් ඇඟිලි ගන්නවත් යන්න එපා පිම්පල් එක ASCII පිම්පල් එක ඔටෝ අඩු වෙන්න දෙන්න සෑම විස්සෙම පිම්පල් එක ළමෙක් බලා ගන්නවා වගේ බලා ගන්න ඕනේ ඔයාලා වැඩි ප්‍රොඩක්ට්ස් උත් ඇප්ලයි කරන්න නැතුව just moisturizer සහ පිම්පල් කෙයා මේ ප්‍රොඩක්ට්ස් පාවිච්චි කරලා usually තියන්නේ ඒක ඔටෝ අඩු වෙලා යනවා පිම්පල් කියන දේවල් ඇඟිලි ගන්නවත් පුපුරවන්නවත් එහෙම හොඳ නැහැ එතකොට ඒක හරිම worst තත්ත්වයක් එතකොට තමයි ඔයාලට black mark එකක් එන්නේ සහ එතන open pores එකක් හැදලා ගොඩක් අය කියලා නෑ මට acne scars තියෙනවා කියලා මෙන්න මේ acne scars එන්නේ මෙන්න මේ acne කඩපු අයගේ තමයි ඒක නිසා තමයි ඔයාලා මම දන්නේ මගේ සමහර මේ parents-ලා වගේ අම්මා තාත්තා උනත් කියනවනේ සමහරවිට ඕවා කඩන්න එපා ළමයෝ කියලා කියනවනේ ගොඩක් වෙලාවට ඉතින් ඒක ඇත්ත ඒගොල්ලෝ මේ සමහරට බියුටි සයන්ස් දන්නේ නැති වුණත් ඒගොල්ලෝ කියලා තියෙන්නේ ඇත්ත කතාවක්. ඉතින් මේකත් එක්ක මේ මැෂින් එකක් තාම මම ජීවිතේට යූස් කරන්නේ නැහැ මේ මැෂින් එක. බට් මම නහය බ්ලැක් හෙඩ් අයින් කරන්නේ මගේ ඇත්තටම බ්ලැක් හෙඩ් ලොකුවට එන්නේ නැහැ. මොකද මම යූස් කරන දේවල් තමයි මම ග්ලයිකොලික් ඇසිඩ්, සැලිසිලික් ඇසිඩ් ඔය දේවල් යූස් කරනවා නම් ඔයාලට ඇත්තටම බ්ලැක් හෙඩ් එහෙම ලොකුවට එන්නේ නැහැ. මොකද ඔයාගේ ෆේස් එක සතියට දෙපාරක් කෙමිකලි එක්ස්ෆෝලියේට් වෙනවා. ඔයාගේ කෙමිකලි එක්ස්ෆෝලියේට් වෙනවා කියලා කියන්නේ black head white head උත් ඔටෝ ඔයාගේ pores හරියම හොඳට clean වෙලා ඔයාගේ dead skin එක remove වෙනවා මේ dead skin එක එකතු වෙන්න තමයි මෙන්න මේ black head pimple කියන දේවල් එන්නේ ඉතින් අනිවාර්යෙන් dead skin remove කරන එක ඇත්තටම ගොඩ ලොකු වැදගත්කමක් තියෙනවා ඉතින් ඒ නිසා ඔයාලා මේ ටික වැදගත්කමක් තියෙයි කියලා හිතනවා ඉතින් face tool buy කරද්දී මේක අවුලක් නෑ ගත්තට shape හොඳයි මේකත් බේස්ට් ගුවාෂා බට් ඔයාට ඔයා කම්මැලියෙක් නම් මේ වගේ දෙයක් හරියන්නේ නැහැ forget about ඒක මේ ගැන අමතක කරලා දාන්න ඊට පස්සේ මේක වැඩක්ම නැහැ විසි කරලා දාන්න ගත්තට තියාගෙන ඉන්නවා මිසක් වැඩ කරන්නේ නැහැ වීඩියෝස් වලට වගේ පොඩ්ඩක් ඉතින් හොඳයි කොහොම පොඩ්ඩක් content creator කෙනෙක් නම් beauty blogger කෙනෙක් නම් මේ වගේ දෙයක් ප්‍රශ්නයක් නැහැ මට මේක වැඩ කරන්නේ නැති නිසා මම තියාගෙන ඉන්නවා මිසක් දැන් මේකේ බැටරිත් නැහැ. ඔන්න. අර බැටරිත් නැහැ මෙච්චරලා charger එක ගහලා තිබිලා මේ. ඉතින් ඔය ටික තමයි කියන්න ඕනේ. ඉතින් මේ වීඩියෝ එකත් ඔයාලට ගොඩාක් උදව්වක් වෙන්න ඇති කියලා හිතනවා. thank you so much මගේ වීඩියෝ බලනකොට. මගේ වීඩියෝ ඔයාලට ප්‍රයෝජනවත් වෙනවා. like එකක් දාන්න අමතක කරන්න එපානේ. ලෝභ නැතුව like එකක් දාන්න. ඔයාලට මෙච්චර දේවල් කියලා දෙන්න මට ඔයාලා like එකක් දාන්න නැත්නම් වැඩක් නැහැ. සහ ඔය ටික තමයි කියන්න ඕනේ. thank you so much ගිහිල්ලා එන්න ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. bye bye